දත් එළියට යන්න පිසුද පුරුද්ද කර තියාගත්ත දැන්. සකල සතම බුදු බැදියෙන් දාන්න. ඕ මට හිතුණත් ඒක අර මොකද මේ බුදුබණ පදයක් මේක දාන්න කියලා. හිතලත් ආයෙ දැම්මේ නැහැ ඉතින්. අර මරු එකක් තිබ්බ මේ දවසට ගැලපෙන එකක් මම ඒක නමක් කරගත්තත් එක්ක. එයාසෙක් දාලා දෙනවා මෙන්න මේක මේ දැක්කත් දන්නේ ගෲප් එක යනකොට අර මේ පේන්නේ නැහැ මතන වලට පැත්ත මාරලාද වෙන්නේ. ලං වෙන්නයි සමහරු දුර එකට නොමයක් දාලා දෙන්නේ. අඟුලිමාල කෑල්ල දාලා. හරිද? පටන් ගමුද වැඩි. ඒක පොසොන් එකට දාලා නැහැ වෙන්නේ. ඒක මාරුනේ. තව ක්ලෙමන්සන් කියලා එකක් දාලා තිබ්බ පොය දවසේ පුටු හොරගම් කරපු එකාගේ ඩේටා ඉවර ගන්න කියලා. තව ආශයෙන් ගලුත් සින්දුවක් ඉල්ලලා තිබ්බා. ඔව් මම අද ජෙට් එක කියවන්න වෙලාවක් තිබ්බද කියවන්න. chance එකක් හම්බුණා. ඒ දේවල් ටික දාන්න කවිය කියන්නේ මොකක්ද? ඩියුටේ දින කවියද? ඕගනික් එක. ඒකේ සින්දු ඕනනම් අහන්න වටනවා. ළමයි පාඩමේ වැඩි ඉවරයි. මේ තව විනාඩි කිහිපකින් සෙෂන් එකක් ඉවර වෙනවා. ඊට පන්ති අර ඉම්මෙන් අනම්මනම් තියෙනවා නම් නැත්තම් වැඩි ඉවරයි නා යන්න පුළුවන්. මේක. ඔව් අපිට මේක සින්දු ඕන අහන්න සින්දුව කියන්නේ මෙහෙමයි. ඒක සින්දුවක් වශයෙන් නම් මෙච්චර ලස්සන නෑ සින්දුව. කන්සෙප්ට් එක ලස්සනයි. කන්සෙප්ට් එක කියන්නේ මේ අර ඔයාලගේ මේ මම මේක මම හිතන්නේ එදා ඕගනික් ටියුට් එක දවසේ තමයි ඇදිලා ආවේ. මේ ඕගනික් පන්ති දවසේ සඳා. ඒ කියන්නේ මේ ටියුට් එකේ තියෙනවා හොඳ කවියක් හරිද? ඒක පස්සේ වෙලාවක නිකන් කියවලා බලන්න. ඕකේ කතන්දරේ තියෙන්නේ මෙහෙම එකක්. මේ ඇත්තද බොරුද දන්නේ නැහැ ඇත්තටම. හරිද? බොහෝ විට බොරු වෙන්න ඉඩක් තියෙනවා මේක. නමුත් ඉතින් අර මේ සාහිත්‍යමය කාරණාව ඇතුළට ආවම මේක ඇත්තද බොරුද කින්දමන්ද ඕක අදාළ නැහැ නේ. මම මේක මේ දාන්නම් මේකෙන් පස්සේ. එහෙම සින්දුවක් වශයෙන් ඒක හැමෝටම සෙට් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක අර එක ටයිප් එකකට පොඩ්ඩක් මේ ආකෘතිගත සින්දුවක් ඒක රැප් මනම් එහෙමත් තියෙන එහෙම එකක්. ඒ කියන්නේ මේක මේ ඔය ටියුට් එක හම්බෙලා දිනනවා ඕගොල්ලෝ නිකන් බලන්න පුළුවන්. ඒක ඕගනික් තියරි බුක් 4 එකේ තියෙන්නේ මේකේ මේ ටියුට් එකේ කන්සෙප්ට් එක එහෙම වුණත් පොඩ්ඩක් යුද්ධ අනම්මනම් එව්ව ආශ්‍රිත වෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඕකේ මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. ඒ කියන්නේ මේ කවිය තියෙන්නේ අර පීරායන කරදිය සුණක මේක සින්දුවක් කවියක් නෙමෙයි. රැප් එකක නිකන් අර රැප් වල එහෙම පොඩි අර කොරසයක් වගේ එකක් යනවනේ සිංගින් පාර්ට් එකක් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දානවා. ඒ වගේ එකකට දාප එකක් මේ මෙතන අර ඒ කතන්දරේ කියන්නේ මෙහෙම එකක්. මේක ඇත්ත බොරු සිද්ධිය නම් හරියට දන්නේ නැහැ. බොහෝ විට බොරු වෙන්න තමයි ඉඩ වැඩි. ඒ කියන්නේ ප්‍රභාකරන් යුද්ධ කාලේ සම්බන්ධ කතන්දරයක්. ප්‍රභාකරන්ට දුවක් හිටියන් ප්‍රභාකරන්ට ඒ කතාව ඇත්තටම ප්‍රභාකරන්ට දුවක් හිටියා. නම මොකක්ද? ඉසිප්‍රියා කියලා. මේ ශෝභා දේවී කියලාත් කියන. එහෙම දුවක් ඉඳලා තියෙනවා ප්‍රභාකරන්ට. එතකොට ඉතින් ඒකේ කතන්දරේ තියෙනවා මේ ඒ කියන්නේ සෑහෙන ලස්සනයිලු ඒ ළමයා. ඊට පස්සේ ජර්නලිස්ට් කෙනෙක්. ඒකත් ඇත්ත ජර්නලිස්ට් කෙනෙකුත් තමයි එයා. එතකොට කොහොම හරි ඒවත් එක්ක මේ කතන්දරේ කියන්නේ ඒක ඇත්ත නෙවෙයි වෙන්න ඇති. ඒ වුණාට ඉතින් අර සින්දුව ඇතුලේ තියෙන එක මම නිකන් කියන්නේ. අර ඒක සාහිත්‍යමය කාරණාවක් විදිහට ගත්තා. එතනින් එහාට ඒක අයින් කරලා දාන්න ඕනේ එකක්. හරි. ඒ කොහොම හරි ওই ශෝභා දේවී නැත්තම් මේ සිබ්‍රියා අහු වෙනවලු හමුදාවට මොකක් හරි එක අවස්ථාවකදී අහු වෙනවා. හරි. මේකට අහු වෙනවා. අහු වුණාට පස්සේ මෙයාව මේ මැරෙන්නේ නැහැ. කියන්නේ මොකක් හරි කියන්නේ මොකක් හරි වෙඩි තියාගෙන නම් එයා මම හිතන්නේ LTT ආමි එකේ ඉඳලා තියෙනවා. LTT එකෙත් ඉඳලා තියෙනවා එයා. පස්සේ කොහොම හරි මේ අහු වෙන වෙලාවේ කොහොම හරි මෙයාව මැරෙන්නේ නැතුව පන පිටින් අහු වෙනවා. අහු වුණාට පස්සේ කතාව කියනවා ඉතින් මෙයා සෑහෙන්න මේ අර දූෂණය වීමකට ලක් වෙලා තියනවලු හමුදාව විසින්. හරි. එතකොට ඒක විශ්වාස කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි එහෙම කියනවා. සාහිත්‍යමය රසය වශයෙන් අපි ඒක ඇල්ල ගමුකෝ. හරි. මේ විදිහට මේ හමුදාවට මෙයා අහු වෙලා තියනවලු. අහු වුණාට පස්සේ හමුදාව විසින් මෙයා දූෂණයට ලක් වෙලා තියෙනවා කියන. ඊට පස්සේ එතනින් එහාට කතන්දරේ සමහරු කියනවා එයා මැරුණා. සමහරු කියනවා නෑ මැරුන්නේ නෑ. එයා පැනලා ගියා. පැනලා ගිහිල්ලා අදටත් එයා ජීවත් වෙලා ඉන්නවා වෙන ඩෙන්ටිටි එකකින් වෙන නමකින් වෙන අනන්‍යතාවයකින් ඉන්නවා. කොහොම හරි අර මේ සින්දුව සම්පූර්ණයෙන් ලියලා තියෙන්නේ ඒ ටීම් එක උඩ. අර පීරායන කරදිය සුණගේ සේනාවක මරහඬ ඇසුනේ හේබාගිය හසනනේ නියගලා මලකයි පෙතිතන්නේ කියන අර ඒ කියන්නේ අර නියගලා මලකයි පෙතිතෙලුනේ එහෙම ඒ කෑල්ල මරු ඒ කියන්නේ දැන් මලක් තමයි හැබැයි මල නියගලා ඒ කියන්නේ දැන් LTT එක කියන අයිඩියා එකෙන් නෝ යන්නේ ඒක නියගලා මලක් ඒ උන්ට මලක් අනිත් පැත්තට හැබැයි නියගලා අර රාජකුමාරී මොකද රාජකුමාරී නෝ
කුමාරෙක් වුණාට මං රාස්සෙක් වුණාට කුමාරෙක් වගේ කළු කුමාරයා වගේ තමයි. ඒතර මේක මේ නියගලා මලක තමයි ඉපදී දරුණේ කියලා තියෙනවා. හොඳ ලස්සන ලියලා තියෙනවා කතන්දරේ. පායා උතුරු කරේ හඳ ඒ කියන්නේ උතුරේ හඳ කියලා යාව මෙයා දාලා තියෙන්නේ. මායාකාරී තරු වැස්සද නැහැ. ශෝභා දේවී කියලා තමයි යාට මේ ඒක නමද නැත්තම් පස්සේ කාලේ කාපු අනවර්තයක්ද කියලා දන්නෙත් නැහැ කොහොමද මොකද්ද කියලා. ඊට පස්සේ මේක තව හොඳ වචන ටිකක් තියෙනවා. තහනම් පොළවකදෝ විපුනේ වහනම් ඇයි දෙඹුරුම් පිරුනේ ඒක මරු. උතුරාගිය කඳුල් දකුණේ ඒ කියන්නේ අර පිරුණානෝ ඒකත් හොඳයි. උතුරාගිය කඳුලම දකුණේ පිරුණා නොවේදෝ තල් අරනේ ඒකත් මරු. ඒ කියන්නේ අර දකුණේ මිනිස්සුන්ගේ කඳුළු වලයි උතුරු මිනිස්සුන්ගේ කඳුළු වලයි වෙනසක් නැහැ. මේ එකම කඳුළු නේද මේ කියන්නේ මිනිස්සයා කවුරු වුණත් එයාගේ සම්භවය මොකක් වුණත් මේ තැනට ආවහම මේ කඳුළු ඔක්කොම එකයි නේද වගේ එකක් ඒක ඇතුලේ කියන්නේ. තෝම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ තමයි කියලා තියෙනවා. මම මෙහෙම කරන්න දැන් මම මේක එන්ඩ් කරන්න කලින් නිකන් වීඩියෝ නම් මම ඊට ඕෆ් කරලා ඔගේ සින්දුව දාලා තියන්නම්. ඔයාලට අහන්න පුළුවන්. ඔගේ ලින්ක් එකක් පල්ලෙහා තියෙනවා. ඒක කැමති නම් අහන්න පුළුවන්. නැත්නම් අවුලක් නැහැ. වැඩින් ලිව් වෙන්නත් පුළුවන්. ඒක මම නිකන් දාලා තියන්නම්. ඒක සමහරුන්ට කැමති ඉතින් සමහරු ඒක කැමති වෙන්නේ නැති ටයිප් එකේ සින්දුවක් වෙයි මොකක් හරි එකක්. කොහොමද මේ ඒක අහලා මම එහෙම මීටින් එක එන්ඩ් කරනවා. ආයේ කැමරාව ඔන් කරනවා නම් මම ඒව නැහැ. පීරායන කරදිය සුළඟේ සේනාවක මරහඬ ඇසුනේ ඒ භාගිය අහසට ඇඬුනේ නියඟල මලකයි පෙති තැළුනේ පායා උතුරු කරේ හඳ මායාකාරී තරු ඇස්සද නෑ ශෝභා දේවී රතු තොල් මතගෑ සායම් පාටින් සියෝ ළඟ ගිනිල තහනම් පොළොවකදෝ පිපුනේ වහනම් ඇයි දෙබරුන් පිරුනේ උතුරාගිය කඳුලම දකුණේ පිරුණා නොවෙදෝ තල්ලරනේ නානානෙත් මත් කළ මදුවිත රූරායන කඳුලක සුසුමන්ගෑ හූරා සඳ කීතු කීතු වියල දහසක් තරු වෙඩි සලකුණු ඇයක